දුක සමන් වී සංඝ සභාවේ අනුශාසකයන් වහන්සේ සුඳුරු අරුණැල්ලක සිරින් විනේවා නාහිමි සඳුන් විනේවා නාහිමි සඳුන් ආතුලාවේ අපේ ධම්මික හිමි සඳුන් ශක්තියක් බවට පත්වලා පිළිපෙළ ගම්වරයේ බොහෝ පින්තුන්ගේ පූජනීය ගමක් ඊගමෙහි මැද වැඩේ විබෝධි වහන්සේ මේ චෛත්‍යරජනන් වහන්සේ එමින්මයි දේව වහන්සේ අනිත් මහසකරණය ලිබඳව ගමන්ත ආශිර්වාද සල්සපේ වැඩිදීම මහත්වූ භාග්‍යයක් ඒ සමග තමයි අපේ නායකයන් වහන්සේක මහවර වාක්‍යක තාවේහි නිරත වෙමින් අපබද නැලවින් මේ ධර්මයේහි විනයෙහි යුතපෙමින් අපට අනුකම්පාවෙන් වැඩෙන්න දර්ශන නායකයන් වහන්සේට ආශිර්වාද කිරීමටයි විශේෂී බුදු පූජාව අද සංවිධානය වෙන්නේ. අභිදන් කොළොම් තොට මහ කිසාවද සොඳුරු හේවා ගම්දනවුබින් නිවාසත හම් සිසිලසින් Nirvana ini santun Nirvana ini santun Kadulavi ape dhammik ini santun Nirvana ini santun Nirvana දොත් මුදුන් තබාගෙන තුන් වතාවක් নমස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේර මච්චපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේ තබ්බං වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වත්නි අද දවසේ පිටිපන ශ්‍රී උත්තරාරාම විහාරයේ සිදුවන්නේ උතුම් පින්කමක් අද දවසට 60 වන ජන්මදිනයේ යෙදෙන මහා විහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ බස්නාහිර පළාතේ කොළඹ මහදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක දුරන්දර පිටිපන ශ්‍රී උත්තරාරාම මහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති වීදියගොඩ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුශාසක හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ විධායක අනුශාසක පිටිපන ශ්‍රී උත්තර ධම්ම ද්විභාෂා ධර්ම විද්‍යාලයේ ගරු ප්‍රධානාචාර්ය විමල කීර්ති ශ්‍රී ගුණරතන අතිපූජ්‍ය මාදුළුවාවේ ධම්මිකාභිදාන නායක මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ආනුභාවයෙන් බලයෙන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව පෙරදැඩි කරගෙන ඔබ අප විසින් මේ පිළියෙල කළා වූ සියලුම පූජාවන් අප භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ සිහිපත් කරමින් පූජා කරනවා පූජා වේවා කියන ප්‍රාර්ථනාව හිතේ තබාගෙන කවුරුත් ගාථා කියමින් බුද්ධ වන්දනාව සිදු කරමු මේ විදියට නමස්කාර කරමු නමෝ නමෝ බුද්ධ දිවාකරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන්නවාය නමෝ නමෝ සාකිය නන්දනාය ලෝකේකනාද වදනං බුජරාජං සං වේනීයකෝ මුදවනං ඉදසීලස්මි කුසුමාය මානවර රූප
රූප විරාජමානං වන්දාමි සාදු මමලං ජීන දන්ත ධාතුං හැමදෙනාම මේ විදියට කියමු මధుර සුභාෂිත බුදු බණ අසනා මසිත මාදම් සිසිලෙන් නිවුනා මෙවන් පහන් නිඳුන් හට පිදුනා පිනෙන් මේ මට නිවනට මාර්ග සදුනා මధుර සුභාෂිත බුදු බණ අසනා මසිත මාදම් සිසිලෙන් නිවුනා මෙවන් සුවඳ පැන් මුනිඳුට පිදුනා පිනෙන් මේ මට නිවනට මාර්ග සදුනා මధుර සුභාෂිත බුදු බණ අසනා මසිත මාදම් සිසිලෙන් නිවුනා මෙවන් ගිලම් පාස මුනිඳුට පිදුනා පිනෙන් මේ මට නිවනට මාර්ග සදුනා මధుර සුභාෂිත බුදු බණ අසනා මසිත මාදම් සිසිලෙන් නිවුනා මෙවන් සුවඳ මල් මුනිඳුට පිදුනා පිනෙන් මේ මට නිවනට මාර්ග සදුනා මధుර සුභාෂිත බුදු බණ අසනා මසිත මාදම් සිසිලෙන් නිවුනා මෙවන් සුවඳ දුම් මුනිඳුට පිදුනා පිනෙන් මේ මට නිවනට මාර්ග සදුනා අඳුර නසන ගුණෙන් සරු
මෙපහන් මුදු එළිය දරූ තිලොව දිලන පාන යුරු බුදු හිමි වෙත පුදමි ගරු පවස නිවන දන ලොවැසී භගවත් හිමි වෙත මහසී මේ පන් සිසිලෙන් සකසී උදනෙමි බැතියෙන් සරසී දහම් රැසින් ලව විඳු පහන් කරන බුදු සමිඳු ගිලම් පසින් සුපිරි සිදු උදම් බැතින් සිටිනි ඉඳු මේ මල් මුනිඳුට පුදමි එපිනෙන් මොක් සුව ලබමි මල් මැලවෙන බව දනිමි කයද නොතිර බව සිතමි සිල් සුවඳින් දසත හමා ලොව සනසූ මුනි උතුමා මෙසුවඳ දුම් සිරස නමා උදනෙමි බැති සිතින් අමා මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක රහසින්වත් පව් නොකළසේක බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මහාස්තරය පාරමී පුරන සමයේ සමුදරුවන් දම් දුන් සේක මහරාජ්‍ය දන් දුන් සේක ඇස් පුටා දන් දුන් සේක මෙසේ අනන්ත ගුණ ඇත්තා වූ බුදු
බුදුරජාණන් වහන්සේට මේ සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා සාදු 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 මා කීවාට පසුව තෙරුවන් වන්දනා කර කියන්න ඒ භගවත් රහත් විඤ්ඤාචරණ ගුණ යුත් සම්බුදු හිමි සුගත් වන්දිමි බැතියෙන් තබා මුදුනත් නුවණැසිනි දැකුම් කල යුතු නිවන භවහිම් බුදු හිමි දෙසුතුම් වන්දිමි නවලෝතුරා සගම් අරියටඟි මග දැන සුපිලිපන් මුනි නන්දන ලොවට වැඩ සලසන වඳින් පින්කෙත් හරි සංගගන බුදු හිමි සමාධිය ලැබූ ලෝතුරු බෝධිය කෙලෙස් මල සේදිය වන්දිමි ජයසිරි මහා බෝධිය සතහාට සුවසෙත සලසන බෝධිය විපතෙහි රැකවරණය දෙන බෝධිය සැප සම්පත මාතු ලැබ දෙන බෝධිය නමදිමු සිරි මහා බෝධිය ආයුෂ වර්ණය වඩවන බෝධිය සැප බල වීරිය වඩවන බෝධිය ගෞතම මුනි දුන් පිට දුන් බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය දෙව්ලොව දෙවියන් පුද කළ
නාලොව සතියක් පුදලාද බෝධිය ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය නමදිමු සිරි මහා බෝධිය නමදිමු සිරි මහා බෝධිය නමදිමු සිරි මහා බෝධිය සාදු 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 එක්ක ගාථා සජ්ජායනා කරමු යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ තේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඉන්දනීල වන්න පත්ත සේත කන්ද භාසුරං සත්තුනෙත් පංකජායි පූජිතංග අංග බෝධි නාමවාම දේවරුක්ක සම්නිබං තං විසාය බෝධිපාද සම්නමාමි සම්මදා වන්දාමි චේතියං සම්බං සබ්බතානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා සාදු 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 සුළු මොහොතක් මෛත්‍රී භාවනාව වඩමු. මුළු ලොව සියලු තන සාගින්නෙන්ද ලෙඩ රෝගීන්ද පෙළෙන්නා වූ සියලු මනුෂ්‍යයෝද සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 මේගේ ඥාතීන්ට මේ විදිහට පුලන මොදම් කරමු නෑසියන්
මිතුරන් මියගිය මගේ කලමන් මේ පින් ලබත්වා සසර සුවපත් වේවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අහසෙහි පොළොවේහි වසනා වූ දහමට ලැබී සම්විතු දෙවියෝ මාකල මේ පින් අනුමෝදන් වී අපත් මේ සසුනත් සුරාකීවා සැබෑයෙන් බැතියෙන් කල මේ බුදු පුද බලයෙන් දහම සුරැකේවා මුළු ලොවම සැනසේවා කල්වැසි වසීවා කෙත් වතු සාර වේවා සත් සිත් නිවේවා රජ දැහැමිව ලොවැඩ වේවා සුගත හිමිනාමය වීලව කුසුම් දාමය ගුරුව බාලකාමය උදා වේවා ලෝක සාමය උදා වේවා ලෝක සාමය උදා වේවා ලෝක සාමය සාදු සාදු සාදු. තාමත් ශ්‍රද්ධාවෙන් අද දවසේ මේ පින්වත් හැමදෙනාම පන්සිල් සමාදන් වීමෙන් තෙරුවන් වන්දනා කිරීමෙන් බෝධි වන්දනාවන් සිදු කිරීමෙන් උපදවා ගන්නට යෙදුන මේ උතුම් පුණ්‍ය ශක්තියේ බලයෙන් ශක්තියෙන් ආශිර්වාද සිදු කරමු. 60 වන ජන්මදිනයේ යෙදෙන විමල කීර්ති ශ්‍රී ගුණරත්න අතිපූජ්‍ය මාගලුවාවේ ධම්මිකාභිදාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ උතුම් පූජාවේ ආනිසංස බලයෙන් නිදුක් නිරෝගී සුව සම්පත සැලසේවා. චිර ජීවනය සියලු යහපත සිත සාන්තිය සැලසේවා. උන්වහන්සේ සිදු කරන මේ ආගමික ශාසනික සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වේවා. හැදු වැඩු මව්දෙමව්පියන් ආදී හැම දිනාටම මේ උතුම් පින් ඒකාකාරව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් හිතේ තබාගෙන මේ අවස්ථාවේදී කවියෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් කවුරුත් මේ විදියට ප්‍රාර්ථනාවන් තබාගමු. ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේට නිරුක් නිරෝගී සුගම සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපගේ පිනට ජනිතව මේ
සිහන බිම එලිකල සසුනඹර ගුරු තරු වකට සම රැකුමට මහන කම කැප කළ දිවිය තම ධම්මික සමිඳ වැඩ වේවා සුවෙන් තව නොතකා කිසි විටක දේපොළ වරදාන සවිමත් ගතක් ඇත වෙහෙසට පත් ධම්මික අපගේ ගරු සංඝ පිතු වරයාන ඔබේ ගුණ සිහි කරමු සිතකින් අභිමාන සිරිලක් සියම් නකඹර සිසි රඳානන් සංගමද ගැටලු විසඳු විනි සුරානන් සහබඹ සරුන් හද දිනු හිත වතානම් යතිවර ලකුණ ධම්මික සදානම් යන ගමන දුටුවන් සිත සුපහම්ය බණපද සමග දෙන ඔවදන් සංසුන්ය එමාගින් විදුමන්ය කිමිබඹ සරදිවිය සුතිරය සුදුවන්ය ගුණයෙන් යුතුව තවදත් උජු පටිපන්න හැකිවිය දිවිය නිවරදි ලෙස ගෙන යන්න ධම්මික සමිඳුනේ ඔබ ජව සම්පන්න තව දිගු කලක් පරමායුෂ ලැබ ගන්න
දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන අතර මේ ආරාධනය නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා සහ සෙත් පිරිත් දේශනාව පැවැත්වීම සඳහා උඩුවන සුපේශලාරාමාධිපති අතිපූජනීය අවසරයි වල්පල ධම්මසිරි ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් පිටිපන උත්තරාරාමාධිපති කොළඹ මහදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක ගරුකටයුතු මාතුළුවාවේ ධම්මික හාමුදුරුවන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ගරුදෝවිත වජිරබුද්ධි සහෝදර හාමුදුරුවන් වහන්සේ මාවජ්ජම ශ්‍රී විසුද්ධාරාමාධිකාරී ඇටියල රාහුල හාමුදුරුවන් වහන්සේ බොමාගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී කොටිගල නන්දරතන අපේ හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන වැඩමුවා වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. දායක සභාවේ නිලධාරී මහත්මීනි දායක පින්නතුනි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මහත්මීනි දූ දරුවෝ අද ඊටාම සුවිශේෂී දවසක්. සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුගේ ජන්මදිනයක් දවසේ වගේ නෙමෙයි ස්වාමින් වහන්සේ නමකගේ ජන්මදිනයක් යෙදෙන දවස ආගමික වතපිළිවෙතට මුල් තැන දීලා ඒ ආශිර්වාදය ලබා ගන්න දවසක් තමයි ස්වාමින් වහන්සේ නමකගේ ජන්මදිනයේ යෙදෙන දවස. පිටිපන උත්තරාරාමාධිපති අපේ දරුකටයුතු මාදුළුවාවේ ධම්මික මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපන්දිනය අද. ඉතින් උන්වහන්සේට ආශිර්වාද කරන්න ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඒ වගේම මේ සියලු දායක කාරකාදී පින්වතුන් සැදී පැහැදී මේ පින්කම සංවිධානය කළා. භික්ෂු ජීවිතය කියලා කියන්නේ අපේ වල්පල රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භික්ෂුවගේ උරුමය කියන කෘතියේ පෙන්වලා දෙන විදිහට ගිහි පින්වතුන්ට වඩා වෙනස් ආකල්ප දරන ඒ වගේම දායක පින්වතුන්ගේ උදුමහත් ජාතික ආගමික ශාසනික කටයුතු වෙනුවෙන් කැපවෙච්ච ඒ වගේම දායක පින්වතුන්ගේ සිව්පසයෙන් පෝෂණය වෙන අතර දායක පින්වතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඊටාම සුවිශේෂී ජීවිතයක් භික්ෂු ජීවිතය කියලා කියන්නේ. අපේ ධම්මික නායක හාමුදුරුවන් වහන්සේ පිටිපන උත්තරාරාම විහාරස්ථානයේට වැඩම කරනවා අපිට හොඳට මතකයි. පිටිපන උත්තරාරාම විහාරස්ථානයේට අපේ ධම්මික හාමුදුරුවන් වහන්සේ තරුණ හාමුදුරුවන් වහන්සේ නමක් හැටියට වැඩම කරලා මෙම විහාරාධිපතිව වැඩ සිටිය උඹුගේ ගුණරතන ලොකු හාමුදුරුවන් වහන්සේ ඒ වගේම හොරගල ගුණතිලකාරාමාධිපතිව වැඩ සිටිය නියුන්ගම සුමන නායක මාහිමිපාණන් වහන්සේ
ඒ තමන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේලාගේ මඟ පෙන්වීම සහ අවවාද අනුශාසනා මත මේ විහාරස්ථානයේ වැඩම කළ දවසේ ඉඳලා මේ විහාරස්ථානයේ දියුණුව සංවර්ධනය වෙනුවෙන් වගේම දායක කාරකාදීන්ගේ බුදුමහත් ජාතික ආගමික ශාසනික කටයුතු වෙනුවෙන් කැප වුණා. එසේ ජාතික ආගමික ශාසනික කටයුතු වෙනුවෙන් කැප වුණු අපේ මාතුළුවාවේ ධම්මික නායක ස්වාමීන් වහන්සේ පිටිපන උත්තරාරාම විහාරස්ථානයේ දායක පින්වතුන් සමග එකතුව විශාල පරිවර්තනයකට බඳුන් කළා. මම අමුතුවෙන් වචන වලින් විග්‍රහ කරන්න උවමනා කරන්නේ නැහැ. මේ දායක පින්වතුන්ට මේ විහාරස්ථානයේ දිහා බැලුවහම එදා මෙදා තුර පිටිපන උත්තරාරාම විහාරස්ථානයේ මොනතරම් පරිවර්තනයකට බඳුන් වී ඇද්දයි කියන කාරණය ඊටාම පැහැදිලි සුවිශේෂී කාරණයක්. ඉතින් උන්වහන්සේගේ කැපවීම ඒ වගේම අවබෝධයේ දුරදක්නා නුවණ තුල මේ විහාරස්ථානයෙන් ආශිර්වාද ලබා ගන්න ඒ වගේම තමන්ගේ ජීවිතවලට සෙත සාන්තිය ලබා ගන්න පිරිස අපමණයි. ඉදිරියේ වැඩ ඉන්න අපරාජිත විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අපිට මතකයි ගුණරත්න නායක හාමුදුරුවන් වහන්සේ වැඩ සිටිය කාලේ ඉඳලා හැමදාම උන්වහන්සේ හැරමිටියෙන් ආවාසකයේ ඉඳලා මේ බෝධීන් වහන්සේ ළඟට වැඩම කරනවා වයෝවෘද්ධව වැඩ ඉදිද්දී. එසේ වැඩම කරලා උන්වහන්සේ හැමදාම මේ බෝධි පූජා පින්කම පවත්වලා දායක පින්නතුන්ට ආශිර්වාද කළා. ඉතින් අපේ ධම්මික හාමුදුරුවන් වහන්සේත් ඒ වගේ ඒ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මෙහෙවගෙන මේ බෝධි පූජා පින්කම් කටයුතු ඒ වගේම විහාරස්ථානයේ සියලු සංවර්ධන කටයුතු දෛනික කටයුතු ඒ වතාවත් වත්පිළිවෙත් හොඳින් සිද්ධ කරගෙන මේ විහාරස්ථානියත් රැකගෙන ඒ වගේම තමන්ගේ දායක පින්වතුනුත් රැකගෙන ආරක්ෂා කරගෙන උන්වහන්සේ කරන සේවාව අපිට වචනයට නගන්නට බෑ. ඒ නිසා අපි ඊටාම පිරිසිදු සිතින් අපේ ධම්මික හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද කරනවා. උන්වහන්සේ 59 වසරක් තමන්ගේ දිවි ගමන ඊටාම සුවසේ ගත කළා. ඒ වගේම මේ පැවිදි ජීවිතේ නොයේ බාධක තියෙනවා. කම්කටොළු තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ඒ සියල්ල උපේක්ෂාවෙන් විදදරා ගැනීමේ ශක්තිය අපේ ධම්මික හාමුදුරුවන් වහන්සේට හොඳට තියෙනවා. ඒ සියලු බාධක ගැටලු ප්‍රශ්න විදදරාගෙන උන්වහන්සේ තමන් වහන්සේගේ පැවිදි ජීවිතය මම හිතන්නේ උන්වහන්සේ අවුරුදු 40කට ආසන්න කාලයක් තමන් වහන්සේ 40කටත් වඩා වැඩි කාලයක් තමන්ගේ පැවිදි ජීවිතය ඉතාමත් හොඳින් ආරක්ෂා කරගෙන කටයුතු කරන. ඉතින් අපි උන්වහන්සේට හදවතින්ම ආශිර්වාද කරන්න වැඩම කළේ. ඒ වගේම අපේ උඩුවන ලොකු හාමුදුරුවෝ, අපේ වජිරබුද්ධි නායක හාමුදුරුවෝ ආදී කොට මේ මහා සංඝරුවන උන්වහන්සේ පිළිබඳව බොහෝම ලෙන්ගතුකමින්, බොහොම දයාවෙන්, බොහොම ආදරෙන් උන්වහන්සේට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම සඳහා උන්වහන්සේට කොච්චර වැඩ කටයුතු තිබුණත් ඒ සියල්ලම පසකින් කියලා අපේ සමනලගම සුගතසිරි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ විසින් හදිසිය කරන ලද ආරාධනාව පිළිගෙන වැඩම කොට වදාළේ. ඒ නිසා අපි උන්වහන්සේට ආශිර්වාද කරන බෝධි පූජා පින්කම සිද්ධ කරලා අපේ ඒ පූජාව සිද්ධ කළ හාමුදුරුවන් වහන්සේ මහා සංඝ රත්නයේ සමග උන්වහන්සේට ආශිර්වාද කළා. ඉතින් අපි බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය, ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ ඉන්න මේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ ආශිර්වාදය, බුද්ධ ගයාවේ වැඩ සිටින උතුම් ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ
ඒ වගේම මහමෙවුනාවිනි වැඩ සිටින දක්ෂිණ ශාඛා ඒ ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගේ රත්නමාලි චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රධාන අටමස්ථාන 12 මස්ථාන ආදී ස්ථානවල වැඩ සිටින උතුම් සර්වඥ මහරහත් 13 වහන්සේලාගේ ඒ වගේම සෙන්කඩගල නුවර වැඩවෙසෙන උතුම් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාද සම්පත්තිය ලැබිලා අපේ මාදුළුවාවේ ධම්මික ස්වාමීන් නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් සුබ උපන්දිනයක් වේවා. চিරාත් කාලයක් ලෝක ශාසන දෙකට වැඩ වඩන්නට නිරෝගී සුවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියා අපි මේ වෙලාවේ සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත්නි පුංචි දේවතේ පිරිත කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ බුද්ධ වචනයයි. හැම බුද්ධ වචනයක්ම දෙව් මිනිසුන්ට යහපත පිණිසමයි පවතින්නේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට විවිධ තැන්වල දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ තමයි පිරිවානා පොත් වහන්සේ තුල අන්තර්ගත වෙලා තිබෙන්නේ. ඒ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපේ ධම්මික නායක හඳුරන් වහන්සේට ඉදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝාස ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. අපේ පිටිපන නායක හඳුරෝ බොමාගම සීලවංශ පඬිතුක හඳුරෝ අවශ්‍ය කාරණා පැහැදිලි කළා. මටත් මේ වෙලාවේ බුද්ධ වචනයක් මතක් වුණා. නික්ඛුහා නිල්ලපා ධීරා අත්තද්දා සුසමාහිතා නතේ ධම්මේ විරුවන්ති සම්මා සම්බුද්ධ ශාසනේ. බුදුහාමුදුරුවෝ හැබැයි භික්ෂුව කවුද කියලා විග්‍රහ කරන තැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කුවක නැති, මාන්නේ නැති, උඩඟුකම නැති, තද වෙන්නේ නැති ප්‍රඥාවන්ත ධර්මයේ පිහිටන භික්ෂුව තමයි හැබැයි භික්ෂුව කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. අපේ ධම්මික නායක හාමුදුරුවෝ තුලේ ගුණ ධර්ම ටික තියෙන බව අපි අවබෝධ කරගෙන තියෙනවා. උන්වහන්සේ බොහොම ක්‍රමානුකූලව පිළිවෙලකට වැඩ කරන, ලස්සනට වැඩ කරන, මොකද කලබනාකරණයක් ඇතුව වැඩ කරන හාමුදුරුව කෙනෙක්. උන්වහන්සේගේ කාමරයට ගියාට පස්සේ අපේ භික්ෂුන් වහන්සේලාට ආදර්ශමත් බොහොම ලස්සනට පිළිවෙලට කලබනාකරණයක් ඇතුව උන්වහන්සේගේ කාමරයේ තියෙනවා පිළිවෙලකට. ඒ වගේම පන්සල දිහා බලනකොටත් හිතේ ප්‍රසාදයේ සතුට ඇති වෙනවා. සියලු විහාරාරාංගයන්ගෙන් සමන්විත අලංකාර දර්ශනීය හිත නිවෙන පුද බිමක් බවට පත් වෙලා තිබෙනවා. දහම් පාසල පවත්වමින් උන්වහන්සේ කරන ලෝක ශාසනික මහා මේවර අපි අගය කරනවා. ඉතින් මේ වෙලාවේ තාමත් වටිනා පින්කමක් සිද්ධ කර ගෝල ස්වාමීන් වහන්සේලා, දායක සභාව, දහම් පාසල කුලගණ සමිතිය මේ හැමදෙනාම කෘතවේදී භාවය ඇති කරගෙන උන්වහන්සේට ආශිර්වාද කරන්නයි මේ උතුම් මහා පින්කම සිද්ධ කරන්නේ. රාජකීය පඬිත ශාස්ත්‍රපති සමනලගම සුගතසාරපේ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සංවිධායකත්වයෙන් මේ උතුම් බෝධි පූජා පින්කම පිරිත් දේශනාව සිද්ධ කරලා බොහෝ කාලයක් සතාධික කාලයක් නිදුක් නිරෝගීව මේ ලෝක ශාසනික මහා සේවය සිද්ධ කරන්න අපේ මාදුරුවාවේ ධම්මික අපේ නායක හාමුදුරන් වහන්සේට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද ලැබේවා කියලා අපි පිරිත් දේශනා කරලා ආශිර්වාද කරන තවත් අටටත් බොරගල පන්සලේ මේ වගේ ආශිර්වාද පින්කමක් දෙන්න නිසා අපි ඒ පිරිත් දේශනාව සිද්ධ කරලා ආශිර්වාද කරනවා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ
යපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ නීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජනි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් ලෝකස්සාදී තේන සච්ච වජ්ජේන රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතුතං රතනත්තයං ඒතේන වජ්ජේන පාතුතං රතනත්තයං තන්නං කරෝ මාවීරෝ මේදං කරෝ සරණං කරෝ ලෝකයිතෝ දීපං කරෝ ජුතින්දරෝ කුණ්ඩඤ්ඤෝ ජනපා මංගලෝ පුරිසාසබෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවද්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ පදුමෝ පජ්ජෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තරෝ සත්තසාවෝ සුමේදෝ අග්ග සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පියදස්සේ නරාසබෝ අත්ත කාරුණිකෝ ධම්මදස්සේ තමෝනුදෝ සිද්ධත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරදසං පුල්සෝ වරද සම්බුද්ධෝ විපස්සේච අනුපමෝ සිකේ සබ්බයිතෝ වෙස්ස භූසුකදායකෝ කකුසන්தோ සත්තවාවෝ ගෝනාගමනෝ තස්ස භෝධි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේසං සීලේන කන්ති මෙච්ච බලේන ච දේපිත්වං කංගෝ ආරෝගේන සුකේන ජාති ආනිද භූතානි සමාපදානි කුම්මානි නිවන්තලිග්ගේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සුනන්තු වාදිදං තස්මායි භූතානි සාමේත සබ්බේ මිත්තං කරෝත මානුෂ්‍යා පජාය දිවාච රත්තෝජ හරංගියේ වලින් තස්මායි නේරක්කත අප්ප යං කිංචි විත්තං ඉදවා උරං වා සග්ගේ සුවායං රතනං පනීතං නනෝ තමං අත්‍යතාවදේන ඉදං පිකුද්දේ රතනං ඒතේන සච්චේන සුවත්තියෝ තෝකයං විරාගං අමතං පනීතං යදජ්ජගා මුනී සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ධම්පි ධම්මේ රතනං ඒතේන සච්චේන සුවත්තියෝ තෝයං බුද්ධ සෙට්ඨෝ පරිවන්නේරු ජෙන් සමාධිමානං තරිකඤ්ඤමා වූ සමාධිනාදේන සමෝන විජ්ජති ධම්පි ධම්මේ රතනං පනීතං සච්චේන සුවත්තියෝ තෝයේ පුග්ගලාට්ඨ සතම්පසත්තා චත්තාරි ඒතානි යුගානි පේදක්ඛිනේයා සුගතස්ස ශාවකායේතේසු දින්නානි මාප්පලානි ධම්පි රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝ පයුත්තාමන සාදල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම් මීතේ පත්තිපත්තාමතං ලද්ධා මුදානි බුදින් බුඤ්ජමානායි ධම්පි සංඝේ රතනං පනීතං සච්චේන සුවත්තියෝ දෝයතින්ද ගීලෝ පටවින් සිදෝදියා චතුබ්බිවාස අරම්පගම්පියෝ දතෝපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ච ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති යේ අරිය සත්‍යානි විභාවයං දී ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ
බුසප්පමත්තාන දේවං අට්ඨමං ආදියං දීදම්පි සංඝේ රතනං ඒතේන සච්චේන සුවාත්තියෝ තුනාවස්ස දස්සන සම්පදාය දයසු ජයිතාවං දීතක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ජීරබ්බතං යදත්ති කිංචි චතු අපායේ ච විප්පමුද්දෝ ජටා විතානානි අබබ්බෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන කිංජාපි ලෝකම් මංගලෝදි පාපකං කායේන වාචා උදචේතසා වා බබ්බෝ සෝතස්ස පටිච්චාත් අබබ්බදා දිඩ්ඩ පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං සච්චේන සුවාත්තියෝ තු අනප්ප උම්බේ අතාපුසිතග්ගේ කිම්මාන මාසේ පඩමස්මින් තතූපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං ඒතේන සච්චේන සුවාත්තියෝ තු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාරෝ අනුත්තරෝ ධම්ම වරං ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවාත්තියෝ ඊනං පුරාණං නවං නද්දි සම්භවං විරද්ද චිත්තාය දිගේ පවස්මින් තේකීන බීජා නිබ්බං දිදීරාය දායම්පදී බෝයිදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවාත්තියෝ තු යානීද භූතානි සමාගත බුම්මානි වායානි වංතලිග්ගේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං සුවාත්තියෝ තු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වංතලිග්ගේ තථාගතං දේව මනුස්ස ධම්මං නමස්සාම සුවාත්තියෝ තු යානීද භූතානි සමාගතානි බුම්මානි නිවං තලිග්ගේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තු අන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සදාසොත්ති භවන්තු දේ භවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදාසොත්ති භවන්තු දේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන භවන්තු දේනක්කත්ත යක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිද්දස්සානුභාවේන තේසං උපද්දවේනක්කත්ත යක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිද්දස්සානුභාවේන මන්තු දේසං උපද්දවේනක්කත්ත යක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන අම්දු දේසං උපද්දවේ දේවෝ වස්සතු කාලේන රස්සකම් ජපීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා ගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ යෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත් සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු 60 වෙනි ජන්මදිනයට
ආශිර්වාද කර වේදම්මික හාමුදුරුවෝ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ප්‍රදේශයේ මහා සංඝරත්නයේ ප්‍රසාදේ දිනාගෙන ප්‍රදේශයේ මහා ජනතාවගේ ප්‍රසාදේ දිනාගෙන බොහොම ආගන්තුක සත්කාරයට බොහොම කැමැත්තක් දක්වන තාම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් තුනුරුවන්ට පුද පූජා පවත්වන උතුම් සංඝ නේතෘන් වහන්සේ නමක් අපේ මාදුලාවේ ධම්මික හාමුදුරන් වහන්සේට ඉදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝාස ලැබේවා සුබ උපන් දිනයක් වේවා කියලා අපි ආශිංසනය කරනවා. මේකට බෝධි පූජාමය පින්කමේ පුණ්‍යානුමෝදනාව සිදු වාවේ ධම්මික මහිමිපාණන් වහන්සේට ගෞරවයෙන් යුතුව හැරයුම් කර සිටිනවා. උඩුවන ආරාධිපති ඒවාගම් තෝරලේ ප්‍රධාන සංඝ නායක අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක මාදෝවිට වජිර බුද්ධි නායක හාමුදුරුවන් වහන්සේ මාවද්දම විසුද්ධාරාම විහාරාධිකාරී ගරුකටයුතු අපේ රාහුල හාමුදුරුවන් වහන්සේ පොමාගම සුගත විම්බාරාම පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත පීනගහවෙල සුදස්සි හාමුදුරුවන් වහන්සේ ගොඩගම රාජමහා විහාරාධිපති ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී කොටිගල නන්දරතන හාමුදුරුවන් වහන්සේ ඒ වගේම මෙස්සිත් අරණ ආරණ්‍ය මෙස්සිත් අරණ විවේක සෙනසුනේ නිර්මාතෘ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ගුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර ධම්ම කතික ලුණුගම් වෙහෙරේ නාර්ද හාමුදුරුවන් වහන්සේ ඒ වගේම ගෝජනපද විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති ගරු කටයුතු ශාසන සිලක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම බටවල සුගත සිරි යෝගාශ්‍රම විහාරස්ථාන විහාරාධිපති දික්පිටිගොඩ සෝමසාන්ත අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ ඒ වගේම දර්ශනපති අපේ අමරවංශ හාමුදුරුවන් වහන්සේ ඒ වගේම හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ ආචාර්ය රාජකීය පඬිත ඒ වගේම අපේ සංඝ සභාවේ නියෝජ්‍ය ලේකකාධිකාරී මීගොඩ පඤ්ඤාරතන පඬිත හාමුදුරුවෝ ඇතුළු වැඩමවා වැඩ සිටින ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි ඒ වගේම හල්ගහදෙනිය ඒ වගේම ඉස්කෝලා හන්දිය උපාසිකාරාමවල අධිපතිනියන් ඇතුළු අනිකුත් සිල්මෑණිවරුන් ප්‍රධාන සදහවත් වාසනාවන්ත පින්නතුනි පිටිපෙර දකුණ දක්ෂිනාරාම විහාරාධිපති උල්පතගම අපේ දීරානන්ද පඬිත හාමුදුරුවෝ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි සිල්මෑණිවරුනි පිටිපෙර උත්තරාරාම විහාරස්ථ දායක සභාව කාර්ය සාධක සමිතිය උපාසිකා සමිතිය ගම්වාසී ප්‍රදේශවාසී කාරුණික පින්නතුනි උත්තරාරාම විහාරස්ථ උත්තර ධම්මදහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීනි ශිෂ්‍ය දූ දරුවනි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ ගුරු මණ්ඩලයේ මහත්ම මහත්මීන් ශිෂ්‍ය දූ දරුවන් ඇතුළු සදහවත් කාරුණික පින්නතුනි අද මගේ ජන්මදිනයේ නිමිති කොටගෙන අපගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ඇතුළු දහම් පාසල ගුරු මණ්ඩලය දායක පින්නතුන් ප්‍රදේශවාසී කවුරුත් එකතු වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඊටාම ලස්සන විචිත්‍රවත් පින්කමක් සිදු කරන්නට යෙදුණා. පහුගිය අවුරුදු වලත් අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා දායක පින්නතුන් දහම් පාසල එකතු වෙලා මෙවැනි ආශිර්වාදාත්මක පින්කම් සිදු කරලා මට ආශිර්වාදයේ පළ කළා. ඒ පින්කම් වලට වඩා හාත්පසින් වෙනස් පින්කමක් තමයි අද මට දකින්නට ලැබෙන්නේ. මේ පින්කම පිළිබඳව අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා දැනුවත් කළා මට බෝධි පූජා පින්කමක් සිදු කරලා ඔබ වහන්සේට ආශිර්වාද කරනවා කියලා. ඊට එහා මේ පින්කමේ කටයුතු පිළිබඳව මා දැනුවත් වුණේ නැහැ. නමුත් අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ සහස්ත්‍රපති සමනලගම සුගතසාර හාමුදුරුවෝ ඇතුළු අනිකුත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා විහාරස්ථානයේ වැඩින නේවාසික අනිකුත් ස්වාමින් වහන්සේලා
දායක සභාව, කාර්ය සාධක සමිතිය, දහම් පාසල, ගුරු මණ්ඩලයේ කවුරුත් එකතු වෙලා මම බලාපොරොත්තු නැති විදිහට අද මේ පින්කම සංවිධානය කරලා තිබෙනවා. මේ ශාලාව දිහා බලනකොට මේ ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩ සිටින ගරුතර විහාරාධිපති, විහාරාධිකාරී, පඬිත හාමුදුරන් වහන්සේලා සියලුම දෙනා වහන්සේලාම මේ පින්කමට වැඩම කරලා උන්වහන්සේලා කරුණාවේ මෛත්‍රී මගේ ජීවිතයට ආශිර්වාදයේ පළ කරන්නට යදුනා. ඒක මට ලැබිච්ච ලොකුම භාග්‍යයක් වගේම අද වඩාත් මම සන්තෝෂයටපත් වෙන්නේ ඔබ කවුරුත් එකතු වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදයේ සලසා දීමට කටයුතු කිරීම පිළිබඳව. මම කවදත් මගේ උපන්දිනයේ පිළිබඳව මම අමුතුවෙන් හිතන්නේ නැහැ. මම හිතන්නේ අවුරුද්දක් සමරනවා කියන්නේ මරණයට ටික ටික ලං වෙනවා. අපි එන්න කායික වශයෙන්, මානසික වශයෙන් අපල දුබල තත්ත්වයටපත් වෙනවා. ඒකට සත්‍යයක් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ පමණයි. ඉතින් අද ඒ තුනුරුවන්ගේ ආශිර්වාදයේ නොඅඩුව ලබන්නට පුළුවන්කම ලැබෙන විදිහට මේ අසිරිමත් විචිත්‍ර පින්කම ඔබ හැමදෙනාම සංවිධානය කරලා තිබෙනවා. අද මේ බෝධි පූජා සඳහා වැඩම කොට වදාළ හාමුදුරුවෝ අපි කලින් දන්න ස්වාමින් වහන්සේ නම ඇඹිලිපිටියේ බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩ ඉන්න එම විහාරස්ථ ජාත්‍යන්තර පාසලේ ආචාර්ය රාජකීය පඬිත මොරුකැටියේ නාගිත හාමුදුරුවෝ ඉතින් උන්වහන්සේටත් අපේ ආශිර්වාදයේ පළ කරන අපි වෙනුවෙන් කරුණාවෙන් දුර බැහැර ගෙවාගෙන වැඩම කිරීම පිළිබඳව. ඉතින් මගේ ජීවිතේ මම ගොඩක් සතුටු වෙනවා මේ පැවිදි ජීවිතේ නිසා. මගේ පැවිදි ජීවිතේ තුන් කාලක්ම මගේ ජීවිතේ ගත වුණේ තුන් කාලක්ම පැවිදි ජීවිතේ. පොරගල විහාරස්ථානයේ කාලයක් වැඩ හිටියා. කුඹුගේ ගුණරත්න නායක හාමුදුරුවෝ වයසට ගියාට පස්සේ අපල දුබුළු වුණාට පස්සේ මේ විහාරස්ථානයේ එන්නට උනා වගකීම් බාර ගන්නට උනා. ඉතින් ඒක වකවානුව තුලදී මගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වුණා. මාදංගල ධර්මෝදය මහා පිරිවෙනේ මුල් කාලේ 83 නේවාසික අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ මට කොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ අධ්‍යාපනය සඳහා පැමිණුණා. ලොකු හාමුදුරුවන් වහන්සේගේ අසනීපකම් නිසා ඒව වරින් වර මට බාධා ඇති වුණා. විවිධ පාඨමාලා හැදෑරුව බාහිර උපාධි විවිධ පාඨමාලා වලට සම්බන්ධ වුණා. නමුත් ඒ අතරමඟ කඩාකප්පල් වුණේ ඒ කාලේ මේ විහාරස්ථානයේ වැඩි හිටියේ ලොකු හාරුවේ මායි පමණයි. ලොකු හාරුවන්ගේ අපුපස්ථාන අතුපතු ගානේවා පින් දීම් බෝධි පූජාදී කටයුතු නිසාම අධ්‍යාපනයේ අතරමඟ කඩාකප්පල් වුණා. නමුත් ඒ පිළිබඳව දුකක් කනගාටුවක් නැහැ. ලොකු හාමුදුරුවෝ විශ්වාසයෙන් පවරපු වගකීම් සත්‍ය ප්‍රමාණයෙන් ඉටු කරලා මේ වෙනකොට මේ විහාරස්ථානයේ යම් මට්ටමක දියුණුවකට පත් කරලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව ලොකු සතුටක් තිබෙනවා. ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා 16 නමක් වැඩ ඉන්නවා. රාජකීය පඬිතු උපාධිය ලබාගෙන නියෝජ්‍ය පරිවේනාධිපති තනතුරු දරන ස්වාමින් වහන්සේලා ඒ වගේම සුගතසාර හාමුදුරුවෝ ආරණ්‍යකේතන පිරිවෙනේ ඉංග්‍රීසි විෂය පිළිබඳව ආචාර්යවරයෙක් එම්.ඒ. උපාධිය ගත් හාමුදුරුවන් වහන්සේ නම ඒ වගේම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. ඒ වගේම පිරිත් විචිත්‍ර පරිත්ත බහනක කාව්‍ය ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේ ගෝලයෙක් ඉන්නවා. ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ශිෂ්‍යයෙක් ඉන්නවා. තාම පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෝලයෙක් ඉන්නවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බොහෝ කටයුතු කරන්නට මට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ නිසා මම නිහතමානීව සන්තෝෂයටපත් වෙනවා. ඉතින් මගේ අසනීපකම් පිළිබඳවත් වයස පිළිබඳවත් කල්පනා කරලා තව තවත් ඉදිරියට වගකීම් දරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. පොරගල විහාරස්ථානයේ ඇතුළු විහාරස්ථාන කීපයක වගකීම් මම නීත්‍යානුකූලව මගේ සමහර ශිෂ්‍යයන්ට පවරලා තිබෙනවා. ඉදිරියට මේ විහාරස්ථානයේ වගකීමුත් පවරලා සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න තමයි මගේ අරමුණ. අවුරුදු ගණනාවක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ක්‍රියා කළා, වැඩ කටයුතු කළා. ඉතින් ඔරගල විහාරස්ථානයේ අද සවස් වරේ පින්කමක් තිබුණා. ඒකට සම්බන්ධ වුණා. නැවතත් මට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එම ශිෂ්‍ය දායකයෝ තවත් පින්කමක් සූදානම් කරලා තියෙනවා. ඒවටත් සම්බන්ධ වෙන්නට තිබෙනවා. ඉතින් අද මේ පින්කම සංවිධානය කිරීම පිළිබඳව අපගේ ශිෂ්‍ය සමනලගම සුගතසාර හාමුදුරුවෝ ඇතුළු මේ විහාරස්ථානයේ වැඩි ඉන ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට
නේවාසිකව වැඩ ඉන්න සියලුම ගරුතර මහා සංඝ රත්නයට, දායක සභාව, කාර්ය සාධක සමිතිය, කුලගණ සමිතිය, දායක දායකාවන් පින්නතුන් හැම දිනාටම, උත්තර ධම්ම දහම් පාසලේ ගුරු මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට, ශිෂ්‍ය දූ දරුවන්ට, ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, ඒ මහත්ම මහත්මීන්ට, ඒ දරුවන්ට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ගෞරවය පිරිනමනවා. වැඩමවා වැඩ සිටින ගරුතර මහා සංඝ රත්නයටද පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ගෞරවය පිරිනමනවා. සිල්මෑණි වරුන්ටද මාගේ ගෞරව ස්තුතිය පුණ්‍යානුමෝදනා පූර්වක පිරිනමනවා. ඉතින් අද උදේ ඉඳලා දුරකථනයෙන් මට සුබ පැතුම්, ඒ වගේම SMS මාර්ගයේ මේ ආදී වශයෙන් සුබ පැතුම් තුරුරන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරපු මගේ හිතවත් ගරුතර මහා සංඝ රත්නයේ හිතවතුන්ට, දායක පින්නතුන්ට මගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පිරිනමමින් අද බොහොම සන්තෝෂයටපත් වෙනවා. විචිත්‍රවත් පින්කමක් සංවිධානය කරලා මගේ ජීවිතයට ආශිර්වාදේ ලබා දීම පිළිබඳව ඉතින් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝාස ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනා නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වතුනි, අද මේ පවත්වන්නට යෙදුන සියලු කටයුතු ඉතාම සාර්ථකව අපට සිදු කර ගැනීම සඳහා ගෞරව කටයුතු මහා සංඝරත්නයේ වැඩම කරවීම අපි ශිෂ්‍ය පුත්‍ර ස්වාමින් වහන්සේලා හැටියට ඉතාම වමනාවෙන් යුතුව අපේ මුලසුනෙහි වැඩ සිටින නායක හාමුදුරුවන්ගේ ඉඳලා අපේ ඒ වගේම මෙහෙණින් වහන්සේලා දක්වාම එක දුරකථන ඇමතුමකින් මේ කිසිම හාමුදුරුවෝ නමකට මම වාහනය වුවේ නැහැ. හැම හාමුදුරුවෝ කෙනෙක්ම තමන් වහන්සේලා වාහන arrange කරගෙන වාහන වලින් වැඩම කළා. ඒ වගේම ලොකු හාමුදුරුවන්ට මේ වෙලාවේදී නුවර මල්වතු මහා විහාරේ ප්‍රධාන ලේකකාධිකාරී ස්වාමින් වහන්සේ මට පණිවිඩයක් ලබා දීලා තියෙනවා ලොකු හාමුදුරුවන්ට සුභාශංසන එකතු කරන්න කියලා. ඒ බවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ස්වාමින් වහන්සේලා, ඒ වගේම ජපානය, කොරියාව, ඩුබායි වගේ රටවල් වල සිටින අපේ ලොකු හාමුදුරුවෝ දන්නා හඳුනන ස්වාමින් වහන්සේලාගේ සුභාශංසන මගේ දුරකථනයට එවලා තියෙනවා. ඒ බවත් මම සිහිපත් කරනවා. විශේෂයෙන්ම අපේ දායක සභාවේ ලේකම් මහත්මයා ඇතුළු සියලුම දායක කාරකාදී පින්වතුන්ට සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරන අතර මේ වෙලාවේදී වැඩමවා වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ පරිස්කාර බාරගත් පින්වතුන්ට ඉතා ඉක්මනින් වේලාව ගන්නේ නැතුව ඉතා ඉක්මනින් ඒ පරිස්කාර පූජා කිරීම සඳහා අපි කාල වේලාව ලබා දෙනවා. ඉක්මනින් ඒ පිරිකර පූජා කිරීම සිදු කරන්න, මුදල් පිරිකරත් පූජා කරන්න. ඒ හැමදේම අපේ දායකයින් සතුටින් අපි බාර දීලා නෙමෙයි, හැම කෙනෙකුටම උමනාව තිබ්බා අපේ නායක හාමුදුරුවෝ වෙනුවෙන් අද මේ ප්‍රාදේශීය භික්ෂුන් වහන්සේලාව වැඩම කරවන්නට. ඒ නිසා අපි මේ අවස්ථාව අපේ ආදරණීය දායක කාරකාදී පින්වතුන්ට සහ අපේ උත්තර ධම්ම ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ට, ඒ වගේම ශිෂ්‍ය නායක දූ දරුවන්ට හැම දිනාටම මේ වෙලාවේදී ආරාධනා කරනවා. ඒ වගේම වැඩමවා වැඩ සිටින ස්වාමින් වහන්සේලාට ගිලන්පස දාණය සූදානම් කළ තියෙනවා ආවාසයේහි. ඒ සඳහා සම්බන්ධ වෙන ලෙස පරිස්කාර පූජාවෙන් අනතුරුව දැනුවත් කරනවා අපේ හාමුදුරුවන් වහන්සේලාට පිරිකර පූජා කිරීම කරගන්නවා. දේශකයන් හාමුදුරුවන්ට පූජා කරන්න පිරිකර හදාගෙන ආපු පින්වතුන් සිටිනවා නම් ඉතා ඉක්මනින් එම පිරිකරද පූජා කරන්න හැටියට දැනුවත් කරනවා. සොඳුරු හේවා ගම්දනවුඩින් නිවාසත් ඒ වගේම සිසිලසින් දිනේවානා අපි අනිකුත් පින්වතුන්ට නායක හාමුදුරුවන් වහන්සේට පිරිකර පූජා කිරීමට අවස්ථාව තියෙනවා. සෙසු පිරිකරක් පූජා කිරීමේ අවස්ථාව. පිරිකර හාමුදුරුවන් වහන්සේලාගේ ආවාස කරගෙන යන්න දැන් ආවාස මේසකින් කියන්න. ඕක යන්න. බලන්න මොන කියලා ආවාසෙන් පිරිකර කියන්නේ.
උපමන්දුවල පිළිගන්න කල්පන අය වෙනම පුරුදු කරන්න. අනිත් ස්තුති කතාවක් ලෙස විශේෂයෙන් ස්තුති කරන අවශ්‍ය නැහැ. නායක මහතුරු සියලුම කරුණාකාරණ සම්පත් කරා ඒ නිසා අද මේ සම්බන්ධ වෙන මගේ සහෝදර අපේ මොනකටි නායක මහතුරුන් වහන්සේට ඒ වගේම අපේ මොනසෙනෙහි වැඩ සිටින උඩුවන නායක මහතුරු ඒ වගේම මගේ ආචාර්යවරයෙක් වන අපේ සීනාදීසි පුරවලේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති හෝමාගම සීලවංශ නායක මහතුරු ඇතුළු ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ඒකකයේ නියෝජ්‍ය පිරිවෙන් අධ්‍යක්ෂක රාජකීය පඬිතු ශාස්ත්‍රපති හෝමාගම පුරාණ විහාරාධිපති අපේ මාධව විට වටික බුද්ධි නායක මහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයට කෘතහස්ත පුණ්‍යානුමෝදනාව ආදරය ගෞරවය පාදාභිවන්දනය මේ වෙලාවේ පළ කරමින් මේ කටයුතු අවසන් කරනවා සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණයි නිදුක් වේවා නිරෝගී වේවා